Welcome to Next Step Advisor. බැංකු ලෝන් එකක් දාලා සල්ලි අරගෙන නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා එකක් පෙන්වන්න අවශ්‍ය කරන ෆන්ඩ් ඔයාලට පෙන්වන්න පුළුවන්. අන්න ඒක තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ. Yes, they do allow loans from Sri Lanka as long as it's from one of the big national banks. And the loan has to be with collateral. ස්ටුඩන්ට් වීසා දාන්න නිව්සීලන්ඩ් වලට යන්න බලාපොරොත්තු වෙන අයට තියෙන ගොඩක්ම පොදු ප්‍රශ්නයක් තමයි මුදල් නැතිකම. ඉතින් මේ මුදල් නැති අය ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක් සහ ඒගොල්ලන්ට තියෙන ගැටලුවක් තමයි මේ ලෝන් එකක් අරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය කරන මුදල හොයාගන්න පුළුවන්ද? ඒ වගේම ඒ අවශ්‍ය කරන ඉමිග්‍රේෂන් එකට අවශ්‍ය කරන වීසා එකේදී ඔයගොල්ලන්ට ෆන්ඩ්ස් හැටියට ඒ ලෝන් එකෙන් ලබා ගන්න මුදල පෙන්වන්න පුළුවන්ද කියන එක. ඇත්තටම ඔව්. සරලව කිව්වොත් ඔයාට ලෝන් එකක් අරගෙන ඒ දේ කරන්න පුළුවන්. හැබැයි මේ ගන්න ලෝන් එකේ සුවිශේෂී ලක්ෂණ ටිකක් තියෙනවා ඔයගොල්ලෝ ෆුල්ෆිල් කරන්න ඕනේ. ඉතින් මේ සුවිශේෂී ලක්ෂණ ටික ෆුල්ෆිල් වෙන විදිහට ඔයාට ලෝන් එක ගන්න පුළුවන් නම් ඇත්තටම මේක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් අපි අදත් සුපුරුදු පරිදි Southern Fern Education Institute එකේ මිස්ටර් ඩේවිඩ් හම්බෙලා අහලා බලමු මොනවද මේ කාරණා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ලෝන් එකක් අපි අරගෙන ෆන්ඩ්ස් පෙන්නනකොට කියලා. So David, can a student use an education loan to fund their studies? Yes, they do allow loans from Sri Lanka as long as it's from one of the big national banks, and the loan has to be against collateral that you can document, and they want to see the repayment plan. They're worried that you may have borrowed a lot of money that you can't repay, you're going to default. So National Bank secured against collateral, and they want to see the repayment plan and be happy that you can fund that repayment schedule. ඉතින් මේ ඩේවිඩ් කියපු කාරණා ටික සමරයිස් කළොත් පළවෙනි දේ තමයි මේ ඔයාලා ගන්න ලෝන් එක එඩියුකේෂන් ලෝන් එකක් වෙන්න ඕනේ කියන එක. ඉතින් එඩියුකේෂන් ලෝන් එකක් කියන්නේ දැන් අපි දන්නවා ලෝන්ස් තියෙනවා නොයෙකුත් වර්ග තියෙනවා. එඩියුකේෂන් ලෝන්, පර්සනල් ලෝන්, ඒ වගේම ෆයිනෑන්ෂලි ගන්න පුළුවන් බිස්නස් ලෝන්ස් තියෙනවා, හවුසින් ලෝන්ස් තියෙනවා. ඉතින් මේ ලෝන්ස් කැටගරි වලින් ගත්තාම එඩියුකේෂන් ලෝන් හැටියට ගන්න කැටගරි එකේ තියෙන ලෝන් වලින් විතරයි ඔයාලට මේකට අවශ්‍ය කරන මුදල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි හිතමුකෝ ඔයා පර්සනල් ලෝන් එකක් අරගෙන පර්සනල් ලෝන් එක এডুকেෂන් පර්පස් කියලා ගත්තට ඒක වැලිඩ් වෙන්නේ නැහැ. ඒ හින්දා හොඳට මතක තියාගන්න මේක ගන්න ඕනේ এডুকেෂන් ලෝන් එකක් හැටියටම ඒ කැටගරි එකෙන්ම තමයි. දෙවෙනි කාරණේ තමයි මේ ලෝන් එක අරන් තියෙන්න ඕන ලංකාවේ පිළිගත් ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුට් එකකින්, බැංකුවකින්. එතකොට මේ බැංකු ගත්තාමත් නිව්සීලන්ඩ් ඉමිග්‍රේෂන් එකෙන් පිළිගත්ත බැංකු තියෙනවා. සමහර ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුට්ස් ඉමිග්‍රේෂන් එකෙන් පිළිගන්නේ නැහැ. ඉතින් එතකොට ඒ ගැනත් ඔබට හොඳ දැනුමක් තියෙන්න ඕන මොන ආයතන වලින් ගන්න ලෝන්ස්ද এডুকেෂන් ලෝන් හැටියට ඒගොල්ලෝ පිළිගන්නේ කියන එක ගැන. තුන්වෙනි කාරණය තමයි it should not be against collateral කියලා. ඒ කියන්නේ ඔයා ගන්න ණය ඔයාගේ තියෙන වත්කමක් උගසට තියලා ගන්න ණයක් නොවිය යුතුයි. උදාහරණයකට ඔයාගේ ඉඩමක් කඩමක්, එහෙම නැත්නම් වාහනයක්, එහෙම නැත්නම් ඔයාගේ ගාව තියෙන ආභරණ, ගෝල්ඩ් වගේ දේවල් උගස් කරලා ගත්ත ණයක් වෙන්න බෑ. ඊළඟ තමයි proper repayment plan for your loan කියන්නේ. ඒ කියන්නේ ඔයා ගත්ත ලෝන් එක පේ කරන්න හරියමං ඉමිග්‍රේෂන් එකෙන් පිළිගත්ත ප්ලෑන් එකක් පෙන්වන්න ඕන. ඔයා ගත්ත ලෝන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ ෆයිනෑන්ෂල් අඩ්මිට් එක ගත්ත ලෝන් එකක් වෙන්න පුළුවන්. ඒ ලෝන් එක ඔයා කොහොමද ඒ රටට ගියාට පස්සේ ගෙවන්නේ? එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් අන්ඩර්ටේක් කොහොමද ඒක ගෙවන්නේ? ඒකට අවශ්‍ය කරන ඉන්කම් එක ඔයා ගාව තියෙනවා. එහෙම නැත්නම් ඔයාට ඊට අදාළ කරන ඇසෙට්ස් තියෙනවා. කොහොමද ඒක
ගෙවන්න කියන එක ඉමිග්‍රේෂන් එක පිළිගන්න විදිහකටවා ඉදිරිපත් කරන්නත් ඕන. මේ ඔක්කොම ටික හරියට කළත් මදි. පස්වෙනි කාරණය තමයි immigration officer should be satisfied about your repayment ability. ඒ කියන්නේ ඇත්තටම මේ ඔක්කොම කාරණා දිහා බැලුවාම ඒක බලන ඔයාගේ කේස් එක බලන ඔෆිසර් සෑහීමකටපත් වෙන්න ඕන, සතුටු වෙන්න ඕනේ. ඔයාට පුළුවන් ගැටලුවක් නැතුව, එහෙම නැත්නම් ඔයාගේ ෆයිනෑන්ෂල් අන්ඩර්ටේකට පුළුවන් ප්‍රශ්නයක් නැතුව මේක ගෙවලා දමන්න කියන එක කාරණයක් ඉතාමත්ම වැදගත්. ඉතින් ඇත්තටම මේක පොඩ්ඩක් සබ්ජෙක්ටිව් දෙයක්. කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඔෆිසර්ගෙන් ඔෆිසර්ට වෙනස් වෙන්න පුළුවන්. සමහර ඔෆිසර්ස්ලා මේක ටිකක් ස්ට්‍රික්ට්ලි මේ ගැන බලන්න පුළුවන්. සමහර ඔෆිසර්ස්ලා එහෙම නොවෙන්න පුළුවන්. ඒ හින්දා මේක චුට්ටක් පරිස්සමෙන් ඔයා එවිඩන්ස් ඉදිරිපත් කරනකොට කරන්න ඕන. මොකද මේ වගේ ඔෆිසර් කෙනෙක් ටිකක් ස්ට්‍රික්ට් ඔෆිසර් කෙනෙක් හම්බුනොත් මේ ප්ලෑන් එක ගැන එයා එක දිහා බලන විදිහ අනුව ඒකේ අවුට්කම් එක වෙනස් වෙන්න පුළුවන් හින්දා. ඉතින් මේ කාරණා ඔක්කොම ටික සම්පූර්ණ කරගත්තොත් ඔයාලට ප්‍රශ්නයක් නැතුව ලෝන් එකක් ඇප්ලයි කරලා ඒ ලෝන් එක අරගෙන ඒක ෆන්ඩ්ස් හැටියට පෙන්නලා නිව්සීලන්ත වීසා එක ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මෙතනදී මතක තියාගන්න ඕනේ ඉතාමත්ම වැදගත් කාරණයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්න ඕනේ ලංකාවේ බැංකුවකින් ලෝන් එකක් ගන්නවා කියන එක ලේසි නෑ. ඒගොල්ලෝ ගොඩාක් ඩොකියුමන්ට් සමහර වෙලාවට ඉල්ලනවා. සමහර වෙලාවට ගැරන්ටර්ස්ලා ඉල්ලනවා. සමහර වෙලාවට ලෝන් එක ගන්නකොට රීපේමන්ට් ප්ලෑන්, ඇසෙට්ස් ඒ වගේ දේවල් තියෙන්න ඕන ඔයාට ඒ ලෝන් එක ගන්න. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට ෆුල් amount එකම ලෝන් එක ඔෆර් නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට percentage එකකට විතරයි ලෝන් එක ඔෆර් වෙන්නේ. එතකොට සමහරවිට ලිවිං කොස්ට් එක කවර් කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඉතින් ඒ වගේ නොයෙකුත් කාරණා තියෙනවා ලෝන් එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහේ ගොඩක් බාධක තියෙනවා ඇත්තටම ලෝන් එකක් ගන්න ගියාම. නමුත් ඒ ඔක්කොම විසඳගෙන ඔයාලට ලෝන් එකක් ගන්න පුළුවන් නම් කිසි ප්‍රශ්නයක් නැතුව ඇත්තටම මේ ලෝන් එක යොදා ගන්න පුළුවන්. ඔයාගේ ෆන්ඩ්ස් පෙන්නලා ඔයාගේ වීසා එක ඇප්‍රූව් කරගන්න.